සාම ජාතකය. අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා පාරමී පුරනා සමයේ එක් කලක වනගතව විසූ තවුස් පවුලක එකම දරුවා ලෙස ඉපදුනා. මේ පුංචි කුමාරයාගේ ශරීරය ඉතා මෘදුයි. සියුමැලි රන්වන් පාටයි. රන්වන් සිරුරක් තිබූ නිසාම ඔහුට සාම යන නම තැබුවා. සාම කුමාරයා ඉතාමත් කාරුණිකයි. අන් අය සැපෙන් ඉන්නවට කැමති වුණා. යහපතටම කැමති වුණා. සාම කුමාරයා ඉතා කුඩා කාලයේදීම මව්පියන්ගේ ඇස් අන්ධ වුණා. එදා සිට මව්පියන් රැක බලාගත්තේ පෝෂණය කළේ මේ සාම කුමාරයයි. පුංචි වුණත් ඔහු මව්පියන්ට සැලකීම තමන්ට ලොකු පින්කමක් කරගන්ට ලැබුණ අවස්ථාවක් යයි සිතා ඉතාමත් සතුටින් ඕනෑකමින් ඒ කටයුතු සිදු කරා. ඉතාමත් අහිංසක මේ පුංචි කුමාරයා කිසිම සතෙකුට හිංසාවක් කළේ නෑ. කිසිවෙකු බියට ත්‍රාසයට පත් කරේ නෑ. සෑම සතෙකුටම කරුණාව දැක්වුවා. මෛත්‍රී කළා. ඒ නිසාම කැලේ සිටි ලොකු කුඩා සියලු සතුන් කුමාරයාගේ හොඳ යාළුවෝ වුණා. සිංහයා කොටියා වගේ දරුණු සතුන්ගෙන් පවා කුමාරයාට කිසිදු දිනක කිසිදු අනතුරක් සිදු වුණේ නෑ. දවසක් කුමාරයා මුවකුගේ පිට උඩ නැගලා මව්පියන්ට පැන් ගෙන ඒමට විලට ගියා. මේ වෙලාවේ බරණැස් නුවර රජතුමා මුව දඩයමේ යමින් සිටියේ. මුවන් සමග දියට බසින කුමාරයා රජතුමා දුටුවා. මේ වනාන්තරේ මෙසේ සිටින්නේ කවුදයි දැන ගැනීමට ඇති වූ බලවත් ආශාව නිසාම රජතුමා හීයක් විද්දා. පයට විද්ද හීය වැදුනේ කුමාරයාගේ ශරීරයටයි. කුමාරයා වේදනාවෙන් එතනම ඇදගෙන වැටුණා. අසල සිටි මුවෝ බියපත්ව පැන ගියා. වේදනාවෙන් වැටී සිටි කුමාරයා මම කිසි කෙනෙකුට කවදාවත් කරදරයක් පීඩාවක් කළේ නෑ. ඉතින් කවුද මට මෙහෙම හීයකින් විද්දේ? දැන් මම කොහොමද අන්ධ මව්පියන්ට අපුපස්ථාන කරන්නේ? කවුරුන්ද ඔවුන් රැක බලාගන්නේ? කියමින් හඬන්න පටන් ගත්තා. කුමාරයාගේ විලාපය ඇසුණු රජතුමා ඔහු පිළිබඳ විශාල දුකක් ඇති වුණා. රජතුමා වතුර කලයක් අරගෙන සාම කුමාරයාගේ මව්පියන් වෙත ගොස් සිදු වූ විපත විස්තර කර කියා සිටියා. අන්ධ මව්පියන් බොහෝසේ දුක් වුණා. රජතුමාගේ උදව්වෙන් මව්පිය දෙදෙනා කුමාරයා වැටී සිටි තැනට ආවා. මව්පියන් කුමාරයා අසලට පැමිණ ඔහුගේ ගුණ කියන්න පටන් ගත්තා. කුමාරයාගේ අහිංසකකම, මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණ කියමින් සත්‍ය ක්‍රියාවක් සිදු කළා. තම පුංචි පුතා මේ ගුණයන්ගෙන් යුතු බව සත්‍ය නම් ඒ බලයෙන් ඔහු සුවපත් වේවායි කියා අදිෂ්ඨාන කළා. ඒ මොහොතේම ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් පුංචි සාම කුමාරයා සුවපත් වුණා. මව්පියන්ගෙත් දෙනෙත් සුව වුණා. අන්ධ බව නැති වී පෙනීම ලැබුණා. බෝසත් අවදියේ පටන් අපේ බුදු පියාණන් වහන්සේ සියලු සතුන්ට මෛත්‍රිය, කරුණාව, මුදිතාව පැතිරූ ආකාරය මෙම ජාතක කතාවෙන් පැහැදිලි වෙනවා. මෛත්‍රිය කියන්නේ මිතුරුකමයි. සියලු දෙනාට වෙනසක් නැතුව තමාට මෙන්ම අන් අයගේද හිතසුව පැතීම මෛත්‍රියයි. තමන් වහන්සේට ලබාගත හැකිව තිබූ නිවන් අවබෝධය සෑම අවස්ථාවකම අත්හැර සංසාර ගමන දිගු කරගත්තේ මතු බුදු බව ලබා ගන්නයි. බුදු බව ලබා ලෝ සතුන් දුකින් මුදවා ගැනීමටයි.